මේ වගේ ඊමේල් එකක් ඔයාලට තියෙනවා. ඉතින් මම දන්නවා මගේ වීඩියෝස් බලන ගොඩක් යාළුවන්ගේ ඊමේල්ස් තියෙන්නේ ඉස්කෝලේ කාලේ හදපුවා. එහෙම නැත්නම් අපි පොඩි කාලේ හදපුවා. අපි අපේ ලේසියට ඒ කාලේ හදන ඊමේල්ස් වලට අපි අපේ නමත් එක්ක ගොඩක් වෙලාවට ඉපදුන අවුරුදු දාලා තමයි හදන්නේ. නැත්නම් අපිට ලේසි පාසු නමක් දාලා තමයි හදන්නේ. ඒ වුණාට ජොබ් එකකට ඇප්ලයි කරද්දි එහෙම නැත්නම් මොකක් හරි ප්‍රොෆෙෂනල් වැඩක් කරද්දි අපිට තේරෙනවා ඒ ඊමේල් එක අපේ ඒ වැඩේට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මේකට Google ලගෙන් හොඳ ෆීචර් එකක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයගලගේ Gmail එකේ දැන්ට තියෙන යූසර් නේම් එක චේන්ජ් කරන්න. ඉතින් ඒක කරන විදිහ මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් පෙන්නනවා. මේක දිහා මුලින්ම කරන්න ඕනේ Google එකට ගිහිල්ලා my Google account කියලා සර්ච් කරන්න. එතකොට මේ මුලින්ම එන link එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ Google account එක ඇතුළට යන්න. ඊට පස්සේ මේන page එකේ තියෙනවා personal info කියලා tab එකක්. ඒ tab එක ඇතුළට ගියාට පස්සේ ඔයාගේ account එකේ තියෙන personal information ටික ඔක්කොම පෙන්නනවා. ඊට පස්සේ ටිකක් පල්ලෙහාට scroll කරද්දී ඔයාලට තියෙනවා email කියලා option එකක්. ඒ ඊමේල් කියන ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයා දැන්ට ලොග් වෙලා තියෙන ඊමේල් එක පෙන්වනවා. අපි ඊමේල් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන සමහර විට ඔයාට ඔයාගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක ගහන්න පෙන්නයි. එහෙමත් නැත්නම් ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න කියලා පෙන්නයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට ටැබ් එකකට මූව් වෙනවා. මෙතන තියෙනවා change Google account email කියලා. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ එන page එකේ පල්ලෙහා තියෙනවා user name එක add කරන්න space එක. ඒ space එකේ ඔයාගේ අලුත් user name එක add කරලා change email කියන එක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට user name එක change කරාම ඔයා log වෙලා තියෙන account එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ account වලත් ඔයාගේ user name එක මේ විදිහටම change වෙනවා. ඉතින් Google එකෙන් ලබා දුන්න මේ අලුත් feature එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා යාළුවන්ටත් මේ news එක ගැන දැනගන්න මේක share කරන්න.